හෙලෝ කට්ටියටම සුබ දවසක් වේවා. අද අපි MES ඉලෙක්ට්‍රොනික විතින් කතා කරන්න යන්නේ රෙසිස්ටර් පාඩම ගැන. මේකේ අපිට ඉලෙක්ට්‍රොනික පරිපථවල අපිට නැතුවම බැරි පාංගයක් තමයි මේ ප්‍රතිරෝධක කියන්නේ. ඇත්තටම මේ ප්‍රතිරෝධක කියන්නේ මොකක්ද? ප්‍රතිරෝධක යන විදුලි පරිපථයකින් ගලා යන විද්‍යුත් ධාරාවට එරෙහිව ඇතිවන බාධාවකි ප්‍රතිරෝධීතාවය කියන්නේ. මේ ප්‍රතිරෝධීතාවය හින්දා අපිට අපේ විද්‍යුත් ධාරාවට බාධාවක් ඇති වෙන ප්‍රතිරෝධීතාවය හින්දා. ඒ ප්‍රතිරෝධීතාවය අපිට විදුලි පරිපථවලට ඉතාම වැදගත් වෙනවා. මේ ප්‍රතිරෝධීතාවය හදාගන්න අපි යොදාගෙන තියෙන උපකරණයක් තමයි මේ ප්‍රතිරෝධක කියන්නේ. මේ ප්‍රතිරෝධක වල ප්‍රතිරෝධීතාවය කොච්චරක්ද කියලා බලාගන්න මිම්මක් විදිහට ඕම් කියන මිනුමක්. ඕම් කියන මිනුමෙන් තමයි අපි ප්‍රතිරෝධීතාවය මයින්නේ. සාමාන්‍ය පරිපථවල සාමාන්‍ය මේ සංකේත දමා දැක ගන්න හම්බෙන බහුලවම ප්‍රතිරෝධ වර්ග කීපයක් තියෙනවා. ප්‍රතිරෝධ වර්ගවල මේ තියෙන්නේ විවිධ ප්‍රතිරෝධ විවිධ සටහන් මේ තියෙන්නේ සංකේත. ඊට පස්සේ ප්‍රතිරෝධ සාමාන්‍යයෙන් R වලින් තමයි සලකුණු කරලා තියෙන්නේ. R කියන සංකේතයෙන් තමයි සටහන් කරලා තියෙන්නේ ගොඩාක්ම පරිපථවල R1 R2 කියලා. මේක SI එකකේ තමයි ඕම්. ප්‍රතිරෝධය අපිට ඕම්, කිලෝ ඕම්, මෙගා ඕම් විදිහට මයින්න පුළුවන්. ඕම් 1000ක් සමානයි කිලෝ ඕම් එකකට. කිලෝ ඕම් 1000ක් සමානයි මෙගා ඕම් එකකට. ඇත්තටම මේ පරිපථවල අපිට මේ උපාංගය නැතුවම බෑ. අත්‍යවශ්‍ය උපාංගයක් වෙනවා මේ ප්‍රතිරෝධ කියන එක. ගොඩක්ම පරිපථවල වෝල්ටේජ් එක ඇම්පියර් එක තමයි මේක බාධාවක් වෙන්නේ. ඇම්පියර් එක පාලනය කරගන්න තමයි ගොඩක්ම පරිපථවල යොදාගෙන තියෙන්නේ. මේක ප්‍රතිරෝධීතාවයට බලපාන සාධකයක් තියෙනවා. මේ ඕම් කියන එක හොයාගෙන තියෙන්නේ හොඳ විද්‍යාඥයෙක් වගේම ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්. ඔහු ජෝර්ජ් සීමන් ඕම්. මේ පිළිබඳව මූලික සංකල්පය හොයාගෙන තියෙන්නේ මොහු. ඊට කලිනුත් කීප දෙනෙක් හොයාගෙන තියෙනවා. ඒත් මේක සමීකරණයක් විදිහට පරීක්ෂණ කරලා හොයාගෙන තියෙන්නේ ජෝර්ජ් සීමන් ඕම්. මේ පරීක්ෂණය මොකක්ද? මෙයා හොයාගත්ත සමීකරණය මොකක්ද? අපි ඊට පස්සේ ඉස්සරහට බලමු ඒක. විශේෂ පරීක්ෂණ කීපයක් කරලා තියෙනවා. කීපයක් කිව්වට ඇත්තටම සෑහෙන ගොඩ කරලා තියෙනවා පරීක්ෂණ. ඒ අතර තමයි මේ ඕම් නියමය කියන එක තිබිලා තියෙන්නේ. ඔහු මේ මුලින්ම කරලා තියෙනවා දඬු කීපයක් අරගෙන. ඒ කියන්නේ එක එක ප්‍රමාණය එක එක දිගවල් වලින් එක එක ප්‍රතිරෝධය සහිත කම්බි කීපයක් අරගෙන ඒවා වෝල්ට් මීටරයක් ගැල්වනෝමීටරයක් ආධාරයෙන් ඒ කියන්නේ මිලි ඇම්පියර් වගේ චෙක් කරන්න පුළුවන් මට්ටමකට ගැල්වනෝමීටරයක් අරගෙන ඒ එකින් එක තබලා මේවා චෙක් කරලා තියෙනවා. එයාට හම්බෙලා තියෙනවා ඊට පස්සේ මේ පරීක්ෂණයෙන් යා හොයාගෙන තියෙනවා වෝල්ටේජ් එකයි කරන්ට් එකයි රෙසිස්ටර් එකයි අතර විශේෂ සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඒ සම්බන්ධතාවය විග්‍රහ කරලා තියෙනවා සන්නායකයක් ලක්ෂ දෙකක් අතර ගලා යන ධාරාව. එම සන්නායකයේ දෙකලවර විභව අන්තරයට අනුලෝම සමානුපාතක වෙනවා. ඊට පස්සේ ප්‍රතිරෝධයට ඒ කියන්නේ ප්‍රතිරෝධයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා කියලා තමයි මෙයා කියලා තියෙන්නේ. මේක සූත්‍රයක් විදිහට එයා කියලා තියෙනවා V සමානයි IR කියලා. V කියන්නේ වෝල්ටීයතාවය විභව අන්තරය. ඊට පස්සේ I ධාරාව R කියන්නේ ප්‍රතිරෝධය. මේ සූත්‍රය භාවිත කරලා අපිට පුළුවන් වෝල්ටේජ් එක ධාරාව ප්‍රතිරෝධය රෙසිස්ටර් එක අතර සම්බන්ධතාවය හොයාගන්න. එක එක අවශ්‍යතාවලට මේ සූත්‍රය විවිධ විදිහට භාවිතා වෙනවා. මෙතන මේ
කීපයක් දක්වලා තියෙනවා. මේ විදිහට ඩෙල්ටා ත්‍රිකෝණයක් විදිහට අපි මේක ගහගත්තොත් අපිට අවශ්‍ය දේ ලේසියෙන් හොයාගන්න පුළුවන් සමීකරණය. ඒකයි මේ ලේසිම විදිහට දාලා තියෙන්නේ. මේක v = ir කියලා මතක තියාගත්තනම් හරි. මේක ඉස්සරහට ඇත්තටම ගොඩක් ඕනේ වෙනවා. ඊට පස්සේ ප්‍රතිරෝධීතාවය කෙරෙහි බලපානවා අපිට උෂ්ණත්වය කියන සාධකයක්. ඊට පස්සේ මේ ප්‍රතිරෝධීතාවයට කීපයක්ම බලපාන සාධක තියෙනවා. ප්‍රතිරෝධයේ මත ප්‍රතිරෝධය හදලා තියෙන ද්‍රව්‍ය ප්‍රතිරෝධීතාවය කෙරෙහි බලපානවා. ඒ වගේ කීපයක්ම මේ ප්‍රතිරෝධීතාවයට බලපාන සාධක තියෙනවා. අපි යන් ඊළඟට මේ ප්‍රතිරෝධ වර්ග මොනවද කියලා හොයාගන්න. ප්‍රතිරෝධ වර්ගත් දැනට ගොඩාක් තියෙනවා. මේකේ ප්‍රධාන ප්‍රතිරෝධ වර්ග දෙකකට බෙදෙනවා. රෙසිස්ටර් වර්ග දෙකකට. එකක් ලීනියර් රෙසිස්ටර් විදිහට අපිට වෙන් කෙරෙහි හැකි. ඒ කියන්නේ රේඛීය විදිහට තියෙන ප්‍රතිරෝධ. රේඛීය ප්‍රතිරෝධ. මෙවුවා බාහිර සාධක මත වෙනස් වෙන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම බාහිර සාධකයක් කියන්නේ අපිට පිටින් එක්ක වෙනම වෝල්ටේජ් එකකට හෝ රත් වීමකට හෝ ඊට පස්සේ ආලෝකය යන කිසිම සාධකයකට මේක වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ කම්පැනියෙන් දීලා තියෙන විදිහටම තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. දැන් සාමාන්‍ය වොලියම් කන්ට්‍රෝල් එකක් ගත්තත් කම්පැනියෙන් දීලා තියෙනවා නම් 0 ඉඳන් 100ට ඒ 0 ඉඳන් 100ට විතරයිනේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක බාහිර සාධකයක් මත වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ රේඛීය ලීනියර් රෙසිස්ටර් ඊට පස්සේ නන් ලීනියර් රෙසිස්ටර් බාහිර සාධක මත වෙනස් වෙනවා මේවා. ඒ කියන්නේ උෂ්ණත්වය කියන සාධකයේ මත මේකේ ප්‍රතිරෝධීතාවය වෙනස් වෙනවා. ආලෝකය කියන සාධකයේ මත LDR එකේ වෙනස් වෙනවා. මේ වෝල්ටේජ් එකේ රෙසිස්ටර් මේ වෝල්ටේජ් එක වෙනස් වීම මත මේකේ ප්‍රතිරෝධයත් වෙනස් වෙනවා. අපි මුලින්ම යන් ලීනියර් රෙසිස්ටර් වලට. ලීනියර් රෙසිස්ටර් වල විශේෂත්වය මොකක්ද? මෙයා කියලා තියෙනවා මේ ප්‍රතිරෝධකය බාහිර සාධක මත වෙනස් නොවේ. එනම් උෂ්ණත්වය, ආලෝකය වගේ දේවල්. මේවා නිෂ්පාදනය කරන ආයතනයෙන් දුන් ප්‍රතිරෝධය එලෙසටම තබා ගනී. මේක උෂ්ණත්වය මත සමහර වෙලාවට පොඩි වෙනස්කම් වෙනවා. ඒ බාහිර සාධකයක් මත සමහර වෙලාවට රත් වීම මත සමහර ඒවා වෙනස් වෙනවා. පොඩි වෙනස්කම්. මේක අපිට සහනාගයක් මත දීලා තියෙනවා මේකේ උෂ්ණත්වය මත මෙච්චරයි 105යි 10යි කියලා. ඒක අපිට ගණන් ගන්න බෑ. ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ මේක ලීනියර් රෙසිස්ටර් කියන්නේ බාහිර සාධක මත වෙනස් වෙන්නේ නැහැ. මේකේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒකේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් ෆික්ස්ඩ් රෙසිස්ටර් ස්ථාවර ප්‍රතිරෝධක. ඊට පස්සේ විචල්්‍ය ප්‍රතිරෝධක. ෆික්ස්ඩ් රෙසිස්ටර් ස්ථාවරම අගේ තියෙනවා. මේ වගේ අගේ හදලා තියෙන මැනුෆැක්චර් දෙන විදිහටම තමයි අපිට භාවිතා කරන්න වෙන්නේ. මේ විචල්්‍ය ප්‍රතිරෝධක සම්පූර්ණයෙන් අපිට වෙනස් කරන්න පුළුවන් යම් කිසි රේන්ජ් එකක් දක්වා. උදාහරණයක් විදිහට 0 ඉඳන් 10ට 0 ඉඳන් 100ට ඒ වගේ මේ හැම එකක්ම වෙනස් කරන්න පුළුවන්. මේ වගේ දීලා තියෙන ගේම තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට ෆික්ස් රෙසිස්ටර් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මෙහි අගය අපට වෙනස් කළ නොහැකියි. මේකේ විශේෂත්වය. මේවා ප්‍රධාන කොටස් 4කි. ෆික්ස් රෙසිස්ටර් ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. අපි ඒවා එකින් එක කතා කරමු. ඊට පස්සේ ෆික්ස් රෙසිස්ටර් ස්ථාවර ප්‍රතිරෝධක. ෆික්ස් රෙසිස්ටර් කියන්නේ මොනවද? ෆික්ස් රෙසිස්ටර් කියන්නේ එහි ප්‍රතිරෝධය ස්ථාවරව පවතින අතර විදුලි උපාංග එනම් විදුලිය තුලින් ගමන් කරන විදුලිය ධාරාවට කරන්ට් එකට සීමා කරනු ලබන අතර ප්‍රතිරෝධික අගය වෙනස් කළ නොහැකි. මේකත් කියන්නේ අර කලින් කාරණේම තමයි. මේවා ප්‍රධාන වර්ග 4කට බෙදී. කාබන් සංයුතික ප්‍රතිරෝධක, වයර් වවුන්ඩ් ප්‍රතිරෝධ, ටින් ෆිල්ම් රෙසිස්ටර්. අපි කාබන් සංයුතික ප්‍රතිරෝධ වලට යමු. මේක හදලා තියෙන්නේ මැටි හෝ ප්ලාස්ටික් කියන ද්‍රව්‍ය යොදාගෙන. මේකේ ප්‍රතිරෝධීතාවය
හදන්නේ කාබන් කුඩු මිශ්‍ර කිරීමෙන්. කාබන් කුඩු මිශ්‍ර කරලා තමයි මේක ප්‍රතිරෝධීතාවය හදන්නේ. කාබන් කුඩු වල සංයුතිය වෙනස් කරලා තමයි ප්‍රතිරෝධීතාවය අඩු වැඩි කරන්නේ. මේකේ නිර්වද්‍යතාවය අඩුයි. ඒ වගේම ඉහළ උෂ්ණත්වයකදී මේක වෙනස් වෙන ප්‍රතිරෝධියගේ. අපි හිතමුකෝ 10 තිබ්බා කියලා. 10 තිබ්බා නම් උෂ්ණත්වය මත උෂ්ණත්වය වැඩි වුණොත් සමහර විට වැඩි වෙන්න පුළුවන් ප්‍රතිරෝධය. 10 ඉඳන් 12 වගේ වෙනකම්. ඒක තමයි උෂ්ණත්වය මත වෙනස් වෙනවා කියන්නේ. උදාහරණයක් විදිහට කිව්වේ. ඒකින්ද මෙව දැනට භාවිතයේ අඩුයි. ඊළඟට අපි ඊළඟ එකට වයර් වවුන්ඩ් රෙසිස්ටර්. විදුලි ධාරාවේ ප්‍රවාහය යම් මට්ටමකට අඩු කිරීමට හෝ සීමා කිරීමට ලෝහ වයර් භාවිතා කර නිපදවන ප්‍රතිරෝධ. සන්නායක නොවන ද්‍රව්‍ය ලෙස ලෝහ හරය භාවිතා කරයි. මේක සම්පූර්ණයෙන්ම දඟරයක් තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒ දඟරේ හදලා තියෙනවා නයික්‍රෝම් හෝ මැංගනියම් වලින්. සම්පූර්ණ දඟරයක්. මොකද මේ හෝම් නියමෙත් කියනවා සන්නායකයක දිග වැඩි කරපුවාම. එයා සන්නායක වල විවිධ ප්‍රමාණ වලින් ගත්තනේ සන්නායක දිග වැඩි වෙන්න ප්‍රතිරෝධය වැඩි වෙනවා කියලා එයා හොයාගෙන තියෙනවා. දිග අඩු වෙන්න ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒ වගේම තමයි වර්ගඵලය වැඩි වෙන්න ප්‍රතිරෝධය අඩුයි. වර්ගඵලය අඩු වෙන්න ප්‍රතිරෝධය වැඩි. මේක කරලා තියෙන්නේ ප්‍රතිරෝධය හදාගන්න ලෝහ වර්ග සම්පූර්ණ වයර් එකක් විදිහට හදලා ඒක ඔතල තිනවා මේක වටේට සම්පූර්ණම. ඊට පස්සේ මේක වටේට ෆයිබර් හෝ ප්ලාස්ටික් සෙරමික් වගේ දෙයක් භාවිතා කරලා තමයි මේ ප්‍රතිරෝධ හදලා තියෙන්නේ. මේකේ එක ප්‍රශ්නයක් තියෙනවා මේ රෙසිස්ටර් වල. මේක අධි ෆ්‍රීකවෙන්සි වලට යොදා ගන්න බෑ. ඉහළ සංඛ්‍යාත පරාස වලට යොදා ගන්න බෑ. මොකද මේක ප්‍රේරකයක් විදිහට ක්‍රියා කරනවා. ඉහළ ෆ්‍රීකවෙන්සි වලට යොදාගත්තොත්. මේවා යොදාගන්නේ ගොඩක්ම අඩු සංඛ්‍යාත වලට තමයි. මේකේ විශේෂත්වය ඒක තමයි ගොඩක්ම. ඊට පස්සේ අපි ඊළඟ එකට යමු. thin film resistor. ඝන පටල ප්‍රතිරෝධක. මේ ප්‍රතිරෝධක විචල්්‍ය ප්‍රතිරෝධකයක් මෙන් වෙනස් කළ නොහැකි. ඒක කලිනුත් කිව්වනේ මේ අපි කතා කරමු මේ ටිකම විචල්්‍ය ප්‍රතිරෝධක වගේ එකක්වත් වෙනස් කරන්න බෑ. මේවත් ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. විලයන ප්‍රතිරෝධක. මේක ෆියුස් එකක් වගේ තමයි භාවිතා වෙන්නේ. මේ තියෙන්නේ විලයන ප්‍රතිරෝධක. උෂ්ණත්වයේ ඉහළ යන විට ඒවායේ ප්‍රතිරෝධය වැඩි වන පරිදි විලයනය කළ හැකි ප්‍රතිරෝධක ඉදිකර ඇත. මේ විදිහට කොයිල් එකක් වගේ ඇතුලේ හදලා මේකේ උෂ්ණත්වය ඉහළ යද්දී ප්‍රතිරෝධය ෆියුස් එකක් විදිහට පිච්චිලා යන විදිහට වගේ හරි ගස්සලා තියෙනවා. ඊට පස්සේ network resistor. මොකක්ද? network resistor. සෙරමික් මේක සෙරමිකුයි ලෝහයි. සෙරමික් හා මෙටල් වලින් හදලා හින්දා තමයි සෙරමික් කියන නම භාවිතා වෙලා තියෙන්නේ. network resistor. මේක සම්පූර්ණ ජාලයක් විදිහට හරි ගස්සලා තියෙනවා. ඒ කියන්නේ එකට එකක් සම්බන්ධ කරලා. අපේ මුල්ම පින්තූරේ තිබ්බා සෙරමික් රෙසිස්ටර් එකක් මෙතන මේ තියෙන්නේ. ඊට පස්සේ මේකේ විශේෂත්වයත් අපි බලමුකෝ. සෙරමික් හා ලෝහ වල සන්නායක ෆොස්ෆේට් එක් කරමින් සෙරමික් උපස්තරයන් මත තැන්පත් කිරීමෙන් සාධන ප්‍රතිරෝධ වර්ගයකි. මේකේ නමත් හම්බෙලා තියෙන්නේ අර මං කලින් කිව්වා වගේම සෙරමික් හා මෙටල් භාවිතා කරලා තියෙන හින්දා තමයි. මේවා හතරස්ව සිදුකෝණාස්ථාකාර හැඩයෙන් සාදා ඇති අතර මුද්‍රිත පුවරු වල පහසුවෙන් ස්ථාපනය කිරීම සඳහා ඊයම් භාවිතා කරලා තියෙනවා. මේ ප්‍රතිරෝධය යටතේ තබා ඇති ඊයම් තියනවා කියලා තමයි ඒකත් කියන්නේ. උෂ්ණත්වයේ වෙනස් වීම සමග ඒවායේ අගේ වෙනස් නොවන බැවින්. මේක උෂ්ණත්වයේ වෙනස් වෙද්දී මේ වගේ අගේ වෙනස් වෙන්නේ අර කලින් රෙසිස්ටර් වගේ උෂ්ණත්වයේ මත අගේ වෙනස් වෙන්නේ නැහැ.
ඉහළ උෂ්ණත්වයකදී ස්ථාවරව ක්‍රියා කරයි. ඒක හින්දා මේක උෂ්ණත්වය වැඩි තැන් වලට භාවිත කරන්න පුළුවන් මේ රෙසිස්ටර් එක. අනිත් එක මේක රෙසිස්ටර් කීපයක් තියෙන හින්දා අපිට ඒකිනුත් වාසියක් තියෙනවා. ඒක තමයි මේ රෙසිස්ටර් වල නෙට්වර්ක් රෙසිස්ටර්, සෙරමැක්ස් රෙසිස්ටර් වල විශේෂත්වය. ඊට පස්සේ මෙටල් ඔක්සයිඩ් රෙසිස්ටර්. දැන් අපි කතා කරන්නේ මෙටල් ඔක්සයිඩ් රෙසිස්ටර්. ඒ රෙසිස්ටර් කොහොමද තියෙන්නේ? දැන් අපි කතා කරන්නේ තින් ෆිල්ම් රෙසිස්ටර් ගැන. ඒකෙන් මෙටල් ඔක්සයිඩ් ගැන තමයි කතා කරන්නේ. අපි මේ දෙක කතා කරුවා. අපි මේ ටික කතා කරුවා, මේකත් කතා කරුවා, මේකත් කතා කරුවා. ඊට පස්සේ තින් ෆිල්ම් වල කොටස් තුනකට බෙදෙනවානේ. 1, 2, 3. ඒකේ තුන්වෙනි එක ගැන තමයි අපි කතා කරන්නේ. මෙටල් ඔක්සයිඩ් ගැන. දැන් මම මෙහෙම කිව්වේ ඉස්සරහට ගැටලුවක් එයි එකම දෙපාරක් කියනවද කියලා. බලමුකෝ. අපි දැන් කතා කරමු මේ මෙටල් වල අපි බලමු මොකද්ද මේ මෙටල් ඔක්සයිඩ් වල විශේෂත්වය කියලා. මෙම ප්‍රතිරෝධක පටලයක් විදිහට තමයි මේක හරිගස්සලා තියෙන්නේ. පටල තැනීම සඳහා දැන් ප්‍රතිරෝධ සම්පූර්ණ මේක පටලයක් විදිහට හදලා තියෙන්නේ. ටින් ඔක්සයිඩ් භාවිතා කරයි. මේක ඔක්සයිඩ් එකකින් තමයි මේ ප්‍රතිරෝධය හරිගස්සලා තියෙන්නේ. මේ අණුව මෙම ද්‍රව්‍යයේ ධාරාව ප්‍රවාහය යම් මට්ටමකට සීමා කරයි. ඇන්ටිමනි ඔක්සයිඩ් එකෙන් තමයි හරිගස්සලා තියෙන්නේ. ඇන්ටිමනි ඔක්සයිඩ් උයි ඊට පස්සේ ටින් ඔක්සයිඩ් යොදාගෙන තමයි මේක හරිගස්සලා තියෙන්නේ. මේකෙත් සාමාන්‍ය සෙල්සියස් අංශක 300 වගේ වෙනකම් අපිට භාවිතා කරන්න පුළුවන් කියලා තියෙනවා. ඉහළ උෂ්ණත්වයකට මේකත් භාවිතා වෙනවා. මෙටල් ඔක්සයිඩ්. ඊට පස්සේ අපි යන් ඊළඟ රෙසිස්ටර් වලට. තින් ෆිල්ම් රෙසිස්ටර්. තුනී පටල. ඉස්සෙල්ලා කිව්වේ කිය ඝන පටල, මේක තුනී පටල. ඒ දෙකේ එකම සමාන යන හින්දා පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. මේක තින් ෆිල්ම් රෙසිස්ටර් ඝන පටල ප්‍රතිරෝධ. මේක සම්පූර්ණයෙන් තුනී පටල ප්‍රතිරෝධ. මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. මේ තුනී පටල ප්‍රතිරෝධ සමානයිලු. මේක බලමුකෝ අපි කියවලා. තුනී පටල ප්‍රතිරෝධ තට්ටුව භාවිතා කරන ප්‍රතිරෝධ තුනී පටල ප්‍රතිරෝධ ලෙස හැඳින්වේ. සම්පූර්ණ සියුම් හින්දා තමයි මේකට තුනී පටල කියන්නේ. මෙම ස්ථාවර සෙරමික් පාදකයක් මත සකසා ඇති අතර ඝන පටල ප්‍රතිරෝධයට සාපේක්ෂව මෙම ප්‍රතිරෝධ ඝනකම මයික්‍රෝන 0.1 පමණ තුනී වේ. මේක අර වගේ නෙමෙයි. ඊටාම සියුම් විදියට තමයි මේක හරිගස්සලා තියෙන්නේ. ඝන පටල වගේ නෙමෙයි, මේක සියුම් විදියට හදලා තියෙන්නේ 0.1 මයික්‍රෝන තුනී. ඒක තමයි මේකේ විශේෂත්වය වෙන්නේ. අර රෙසිස්ටර් වගේම තමයි මේකේ විශේෂත්වය තුනී. මේක හදන ක්‍රමත් එකිනෙකට වෙනස්. ඝන පටල හදන විදියයි තුනී පටල හදන විදියයි දෙකම වෙනස්. ඝන පටල සහ තුනී පටල ප්‍රතිරෝධ දෙකම එක හා සමාන පෙනුම දේවල් නිෂ්පාදන සැලසුම් වෙනස් වේ. මේවත් කොටස් දෙකකි. බලමු මේ කොටස් දෙක. කාබන් ෆිල්ම් රෙසිස්ටර්. කාබන් පටල ප්‍රතිරෝධ. කාබන් පටල භාවිතා කරමින් විද්‍යුත් ධාරාව යම් මට්ටමකට සීමා කර කාබන් ප්‍රතිරෝධ වර්ග කාබන් පටල ප්‍රතිරෝධ ලෙස හැඳින්වේ. අර කලින් විදිහටම තමයි කාබන් භාවිතා කරන පොඩි පටලයක් විදිහට සකසලා මේකේ ප්‍රමාණය කුඩායි. ඒක තමයි හදලා තියෙන්නේ. එහෙම තමයි හදගස්සලා තියෙන්නේ. මෙහෙම උපස්තරය මත කාබන් පටල තැම්පත් කළ ඇත. මේ තියෙන්නේ ඒ සකසලා තියෙන විදිහ. මේ ප්‍රතිරෝධ වල සංකේතය මේ තියෙන්නේ. මේ අපිට පේන්නේ කාබන් පටල ප්‍රතිරෝධය. ඊට පස්සේ අපි යම් මෙටල් ෆිල්ම් රෙසිස්ටර්. මෙටල් ෆිල්ම් රෙසිස්ටර්. මොකක්ද මේ මෙටල් ෆිල්ම්? අර කලින් වගේම තමයි මේ ලෝහ පටල ප්‍රතිරෝධක තුනී පටල ප්‍රතිරෝධකයට සමාන පරිවාරක උපස්තරයක් මත ලෝහ පටලයක් යොදාගෙන ඇත. අරක මෙටල් ඔක්සයිඩ් එකක් තමයි යොදාගෙන තිබ්බේ කලින් රෙසිස්ටර් එක. ඝන පටලවල මෙටල් ඔක්සයිඩ් එක ගොඩක්ම
යොදාගෙන තිබ්බේ ඔක්සයිඩ් එක. මේකේ තුනී යකඩ පටියක් වගේ එකක් යොදාගෙන තියෙන. ලෝහ පටියක් යොදාගෙන තමයි මේ ප්‍රතිරෝධකය හරිගස්සලා තියෙන්නේ. එක්කෝ මේක වාෂ්පීකරණය මගින් මේ තියෙන වාෂ්පීකරණය මගින් උපස්තරය මත තැන්පත් වේ. ලෝහ පටල සාමාන්‍යයෙන් මයික්‍රෝමීටර 0.1 හෝ ඝන මයික්‍රෝමීටර එකක ඝනකමින් යුක්ත වන අතර උපස්තරය වටා බොහෝ ඉහළ ප්‍රතිරෝධයක් ඇත. මේ වටේ තියෙන ප්‍රතිරෝධයත් ඉහළ ප්‍රතිරෝධයක් තියෙනවා කියලා තමයි කියන්නේ. මේකත් අර විදිහටම තමයි හදන්නේ. මේක වාෂ්පීකරණය හෝ අර කලින් විදිහටම මාරුවට දැමීම මත තමයි සකසලා තියෙන්නේ. කොඩම වාෂ්පීකරණය මත තමයි සකසලා තියෙන්නේ. metal film resist. අරක ඔක්සයිඩ්. මේ ක්‍රම එකිනෙකට කොටස් මේ වෙනස් එකිනෙකට වෙනස් මෙවුවා. අර අපිට බැලුමට රෙසිස්ටර් වල සමානතාවයක් තියෙනවා. මේ දෙක එකිනෙකට වෙනස්. මේ ප්‍රතිරෝධක සම්පූර්ණයෙන්ම මේ ප්‍රතිරෝධ එකිනෙකට සකසලා තියෙන විදිය වෙනස්. ඊට පස්සේ බලමු ලෝහ පටල සහ ලෝහ ඔක්සයිඩ් ප්‍රතිරෝධ අතර වෙනස. මේකේ අපිට පේන්නේ ලෝහ පටල ප්‍රතිරෝධයි ලෝහ ඔක්සයිඩ් ප්‍රතිරෝධය අතර තියෙන වෙනස්කම. ලෝහ පටල වල මේකේ මේ අපිට පැටලෙන හින්දා තමයි මම මේක දැම්මේ. ඒක වෙනස් බව ගොඩක්ම පෙන්වන්න ඕන හින්දා. ඒ වගේම තමයි ඊට පස්සේ තුනී පටල ප්‍රතිරෝධ සහ ඝන පටල ප්‍රතිරෝධ අතරත් වෙනස්කමක් තියෙනවා. සෑහෙන වෙනස්කමක් තියෙන. ඒක සකසලා තියෙන විදිහ අනුව තමයි ගොඩක්ම තියෙන්නේ. අපිට මේ ටික බලපුවහම පැහැදිලිවම තේරෙනවා. එතකොට අපි අද ගොඩක්ම සාකච්ඡා කරුවේ මේ ප්‍රතිරෝධ වර්ගීකරණය ගැන. ඊට පස්සේ කාබන් පටල ප්‍රතිරෝධයි ලෝහ පටල ප්‍රතිරෝධ ගැනයි මෙතන වෙනම විස්තරයක් තියෙනවා. ඒකේ නිෂ්පාදන ද්‍රව්‍ය ඊට පස්සේ කාබන් ප්‍රතිරෝධ පටල වලයි එහෙම වෙනස්කම් ටික මම දාලා තියෙනවා. ඒ ටිකත් පොඩ්ඩක් බලන්න. අර අපි කතා කරපු වෙනස්කම් තමයි ගොඩක් දාලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මේක අද අපි කතා කරුවේ ප්‍රතිරෝධ වර්ගීකරණය ගැන. ප්‍රතිරෝධ වර්ගීකරණයේ රේඛීය ප්‍රතිරෝධයි ඊට පස්සේ අරේඛීය ප්‍රතිරෝධයි තමයි ප්‍රධාන කොටස් දෙකක් කිව්වේ. ඒ රේඛීය කී අපි අද කතා කරුවේ ෆිල්ම් මේ ස්ථීර ප්‍රතිරෝධක ගැන, ෆික්ස් රෙසිස්ටර් ගැන. ඒකේ වර්ග ටික තමයි අද කතා කරුවේ. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකකින් බලමු අපි variable resistorයි ඊට පස්සේ non linear resistor ගැන මොනවද කියන්නේ කියලා. මේ දෙක මම එක වීඩියෝ එකක් විදිහට ගෙන්නම්. මේක අද ගොඩක් තිබ්බේ හින්දා තමයි මේක තිබ්බේ. ඊට පස්සේ මේකේ අවසාන වශයෙන් කියන්න ඕනේ ඔයාලට මේ මම දන්න දේ තමයි ගොඩක්ම කියලා දෙන්නේ. සම්පූර්ණයෙන්ම මේ විද්‍යාඥයෝ කෙන එහෙම ඔයාලට වැඩි විස්තරයක් ඕන නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොනවා හරි මේ වීඩියෝ එකෙන් නොතේරුම් දෙයක් තිබ්බොත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම ආපහු ඔයාලට කියලා දෙන්නම් ඒක. එහෙනම් කින් එන්න සුබ දවසක් වේවා. ස්තුතියි.